සජිත් ප්‍රේමදාස සුදුසුදු ජනාධිපතිවරයෙකුට ලංකාව. සජිත් ප්‍රේමදාස කියන්නේ ඉතාම මෝඩ මිනිස්සෙක්. ඔබලා ආශ්‍රය කළේ නැද්ද ඔය එක්සත් ජාතික පක්ෂය එක්ක? මම ඒකෙන් තමයි දන්නේ යමෝඩයා කියලා. මම ඒකෙන් අත්තන් කවදාවත් පානය කළා නැද්ද? කවදාවත් නෑ. සිගරට් කටේ තියලත් නෑ. දුම් වැටි මත්පැන් මත්ද්‍රව්‍ය ඒ භාවිතේ නෑ වගේ. ඔය මිතුරු හමුවලදී මම සහභාගී වෙනවා. නමුත් බොහෝ මිතුරන් මට කියන්නේ මම බොහොම අර බෝරින් චරිතයක් කියලා. ඒ මොකද මම අමද්දක. කොහොමද සාකච්ඡා වුණේ නෑ හොඳට මේ සතුටු සාමිජී මේ කැම ටිකක් කාලා දැන් යනවා. ඒ කැම විතරයිද? මම බොන්නේ නෑනේ. නෑ බොන්නේ වෙන සාකච්ඡා මාර්ගය. සාකච්ඡා ඉතින් කරනවා මේ. මතක සාකච්ඡා කරාද දැන් මේ ඔබතුමා? අගමැතිතුමත් එක්ක හැමදාම කතා කරනවා. ඉතින් සුදුසු විදිහට හැමදේම සිද්ධ වෙයි. විනය ක්‍රියාමාර්ග පිළිබඳව කොහොමද දැන් අදට ලේකම්තුමා ප්‍රකාශ කරා? කවුද? ලේකම්තුමා ඔබතුමාලගේ මාලේකම් ඔක්කොම මේ අවසන් වෙන කිසි ගැටලුවක් නැහැ. උඩවලවේ ජාතික වනෝද්‍යානය වනයේ සිටින අලියෙක් ළඟ ඉඳගෙන තමයි ප්‍රකාශ කරන්නේ. සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කරලා එක පැත්තකින් මේ රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් මට්ටමකට ගෙනියන ජනතාවගේ ජීවනෝපාය හැටියට පරිසර කේන්ද්‍රීය වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට මේකට ආගන්න තවත් පැත්තකින් සම්පත සුරක්ෂා කරගෙන මතු පරම්පරාවට අපේ ස්වභාවික සම්පත දායාද කරගන්න යෝජනා කරනවා විශේෂයෙන්ම වනාලි මිනිස්සු. මේ රටේ පාසල් 10126ටම ලෝකේ ඉන්න කෝටිපතියෝ 10126ක් අපි සම්බන්ධ කරලා දෙනවා. ඔක මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් සමහර එක් අහයි කොහොමද ඔබ කරන්නේ කියලා. ලේසියෙන් කරන්න පුළුවන්. මට පුළුවන් කොටසක් කරන්න. තවත් කොටසක් අපි බාර දෙනවා තානාපතිවරුන්ට. හැම මාසෙකම ටාගට් එකක් දෙනවා. ඒ ටාගට් එකට වැඩේ කරන්න. ටාගට් එකට වැඩේ කරේ නැත්නම් ඔයාගේ පත් වීම අවලංගුවේ අපහ ලංකාවට ගෙන්න. ඔබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. අයිරිස් දෙනා කියන ෆ්‍රිගට් එක. ඒකට කියන මෝජ් ක්ලාස් ෆ්‍රිගට් එකක්. ඒකට එල්ල වුණා මාක් 48 හෙවිවේට් ටෝපිඩෝ එකක් සබ්මරින් එකකින්. සර්ෆස් රේඩාර් නැද්ද? සොනෝ බොයිස් නැද්ද? අන්ඩර් වෝටර් සෝනාර් නෙට්වර්ක්ස් නැද්ද? රෝඩ් සෝනාර් නැද්ද? සැටලයිට් සර්වේලන්ස් නැද්ද? ස්ට්‍රේට්ස් ඔෆ් හොර්මුස්. එහෙම නැත්නම් හොර්මුස් සමුද්‍ර සංධිය වැහුවාම ඊළඟට තියෙන සැපයුම් මාර්ගය තමයි කේප් ඔෆ් ගුඩ් හෝප්. ලික්විඩ් නැචරල් ග්ලාස්, LPG, LNG, බැරෝට්‍රෝමා, ඊකොලොකේෂන් ඩිස්ට්‍රප්ෂන්, සෑන්ඩ් රීමෝ මැනුවල් එක. ඒ වගේම ICRC කස්ටමරි ඉන්ටර්නැෂනල් හියුමැනිටේරියන් ලෝ රූල් නම්බර් 44. මේ අපි ආපු සබ්මරීනය බැලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද? ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද? එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද? ලොස් ඇන්ජලිස් ක්ලාස්, සී වුල්ෆ් ක්ලාස්, වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මරීන එකක්ද? එතකොට ගෙවල් පිරිසිදු කර ගැනීමට දෙන රුපියල් 25000 ලැබුණේ නැහැ. අද අපි කිව්වට පස්සේ සඳුදා ගිහිල්ලා ලැබුණාද කියලා අහන්න එපා. නෑ ඒක සාධාරණ නැහැනේ. නේද? එහෙම වහනකොට තමයි ප්‍රශ්නේ. අද සිකුරාදා මේක සම්මත කරනවා. හරිද? සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණාද පොතේ ලියා ගන්නවා. එක් වතාවක් අගමැතිකම එපයි කියපු පුද්ගලයා මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මම කියන්නේ නැහැ. 10 වතාවක් මට කිව්වා ඔයාව අගමැති කරන්නම් කියලා. මං කිව්වා මම පාවා දෙන්නේ නැහැ කියලා. 61 වතාවක් මට අගමැතිකම ගන්න කිව්වා. 61 වතාවක්. 71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කරා. 61 වතාවක්. 71 වතාවක් 10 වතාවක් 61 වතාවක්. මට මං පිළිබඳව සුපිරි විශ්වාසයක් තියෙනවා. මට තියෙනවා මිත්‍රවරුනි මගේ හැකියාව පිළිබඳව සුපිරි විශ්වාසයක්. මං තරම් දේශපාලන ගමනේ කිසිම කෙනෙකුට මහන්සිලා වැඩ කරන්න බෑ. මගේ කඩිසර භාවය වෙන කිසිම කෙනෙකුට නෑ. මගේ හැකියාව, දක්ෂතාවය, නිර්මාණශීලීත්වය, දාර්ශනිකත්වය ඔය වෙන කාටවත් නැහැ. මේ එළවෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි. මේ මගේ හොඳම කාලයයි. මට මිත්‍රවරුනි ඕන තරම් මහන්සි වෙලා උපරිමයෙන්ම කඩිසර වෙලා මම බලාපොරොත්තු වෙනවා. ඔබලා මාව මේ රටේ තරුණ ජනාධිපතිවරයා බවට පත් කරනකොට මගේ තරුණකම තුලින් හැම දෙනාටම කියන්න අවුරුදු 52ක් වයසදී ජව සම්පන්න ඩයිනමෝවක් තියෙන මෝටරේ හොඳට වැඩ කරන ඉදි ගමනක් නොයන පුද්ගලෙක් සිටිනවා. මම තීරණ ගන්නකොට මම ඒව කඩිය වගේ ගන්නෙ. මෙහෙම කියනකොට තීන්දුව ගන්නවා. හොඳට
හොඳට මතක තියාගන්න මගේ ඔළුවේ තියෙනවා මේ රටට කරන්නට බලාපොරොත්තු වෙන සංවර්ධන වැඩසටහන. මට කාගෙන්වත් ටියුෂන් පන්ති අවශ්‍ය නැහැ. මට හොඳ බුද්ධියක් තියෙනවා, දර්ශනයක් තිබෙනවා, ඥානයක් තිබෙනවා, දැනුමක් තිබෙනවා, වැඩපිළිවෙලක් තිබෙනවා. මේ රටේ ජීවත් වන අතිමහත් බහුතරේ වීරයා වෙන කවුරුත් නෙමෙයි මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මන් තමුන්නාන්සලට කියන්නේ. මතක තියාගන්න මේ වනජීවී ශේෂ්ත්‍රය තමුන්නාන්සලා බොහෝ දිනකටත් වැඩිය ප්‍රථමයෙන්ම සම්බන්ධ වුණේ මම ඉපදිලා මාස 6යි. මගේ පියාණන් මාව ගෙනිච්ච කොස්ගස් මංකඩ කැම්ප් සයිට්. ඉස්ලාම් භක්තිකයෙක් මට කිව්වා අල් කුර්ආනයේ එක්තරා ගාතාවක් තියෙනවා. ඒක කියපු හැටි ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවයි. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි. ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියා එතනම නතර වෙනවයි. සමහරු මේවා කියනකොට විහිළුවට ගණන් ගන්න. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මමම පයින් ගිහලා ඔප්පු කරලා පෙන්නන්න. මොකද මමම ඒ අත්දැකීම ලබලා තියෙනවා. one eternity later. ඔය මොයි මම වීඩියෝ කරනවා. ඔව් ඒ යන්නේ වෙන්නේ පානේ. අනේ හරියට ඔව්. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි. වේදිකාවට නැගලා ඔබලාගේ මුහුණු දිහා බැලුවම සජිත් ප්‍රේමදාසට අමතර ඔක්සිජන් එකක් ලැබෙනවා. අවුරුදු 52ක් වයසදී ජව සම්පන්න ඩයිනමෝවක් තියෙන මෝටරේ හොඳට වැඩ කරන දැම්මම කතා කරන්න IMF එකට. ඔබට කතා කරන්න බැරි නම් අපිවත් එකතු කරගන්න. අපි කියන්නම් IMF එකට කියන්න ඕන දේ. ඕගොල්ලන්ට කියන්න බැරි නම්. මා දැක්ක මෙතන කෑ ගහලා කියනවා. අපිට බැරි නම් එයා කතා කරන්නලු. අනේ ප්ලීස් එපා. මම ඔබතුමාට කියන්න කැමතියි. මේ හැමෝටම කියන්න කැමතියි. මේ එකෙකුටවත් මම බය නැහැ. ඕනම කෙනෙකුට තනියම උනත් මූණේ දෙන්න. තනියම උනත් මූණේ දෙන්න. එතන. එකෙකුටවත් බය නැහැ. එකෙකුටවත් බය නැහැ. පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා. එතන රීති ප්‍රශ්නයක් නෑ නේද මන්ත්‍රී සභාපති මහත්මිය ප්‍රශ්නයක් තමයි. සභානායක අනුර රනිවානා කොටමයිවානා සජිත් තමයි ඕනා. ඒ පන්ති මම අන්තිමයි. කවුද විහිළු කරේ? මේවා මන් නෙමෙයි කළේ. කවුද හාහා දන්නේ? ඔමන් තමයි කළේ. කවුද විහිළු කරේ? මොනවාද? කවුද හාහා දන්නේ? ඔමන් තමයි කළේ. ඔළුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ මගෙන්. අසු ගත්තේ now with this සමාව ගත්තේ now with